සුපිරි පොට් බිරියානි එකක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඕගලන්ට ගෙන එන්නේ. මේ පොට් බිරියානි එක අපි ගෙන්නුවේ බම්බලපිටියේ ෆුඩ්ලන්ඩ්ස් කොළඹ එකෙන්. මේක අපි ගෙන්නුවේ Uber Eats එකෙන්. මේක චිකන් පොට් බිරියානි එකක්. ඉතින් ෆොයිල් එකක වටේම ඔතලා තමයි මේ බුරියානි එක ඇවිල්ලා තිබ්බේ. ඉතින් මේ බුරියානි එකත් එක්ක කප් දෙකකුත් ඇවිල්ලා තිනවා. අපි ඒක පස්සේ බලමු. දැන් අපි ඕපන් කරමු මේ චිකන් පොට් බිරියානි එක. මේක ගෙන්නුවේ ෆුඩ්ලන්ඩ්ස් කොළඹ එකෙන්. ඉතින් මේ බුරියානි එකේ යට තමයි චිකන් තියෙන්නේ. ඉතින් මේ බුරියානි එක උඩට පේන්නේ මෙන්න මේ විදියට. ඉතින් උඩින් එක් දෙකක් ඇවිල්ලා තිනවා, ටොමැටෝ තිනවා, ලයිම් තිනවා. ඉතින් මේ පොට් බිරියානි එක ලස්සන වගේම හොඳට සුවඳටත් තියෙනවා. ඉතින් මේ පොට් බිරියානි එකත් එක්ක තව මේ කෝප්ප දෙකක් තියෙනවා. අපි බලමු ඒවල මොනවද තියෙන්නේ කියලා. මේක Uber Eats එකෙන් ආවේ. ඉතින් හොඳට සීල් කරලා හැමයි එවලා තියෙන්නේ. ඉතින් මං සීල් එක ගලව ගත්තා. පේන විදියට රයිටර් එකක් තියෙනවා. ඒ වගේම බුරියානි එකට හරියන්න කුරුම එකක් වගේ එකක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේ ෆුඩ්ලන්ඩ්ස් කොළඹ එකේ චිකන් පොට් බිරියානි එක පෝෂන් එක කොහොමද කියලා. අපි දාගෙන බලමු මේක ප්ලේට් එකකට. ඉතින් මේ පොට් බිරියානි ගැන කිව්වොත් හොඳට බරටත් තියෙනවා මේ පොට් බිරියානි එක. ඉතින් පොට් බිරියානි එක පිරෙන්න ඉතිරින්නම තියෙනවා පෝෂන් එක. අපි ඉස්සල්ලාම එග්ස් දෙක දාගමු ප්ලේට් එකට. ඉතින් ඔහොම දාගන්නවා මම එග්ස් දෙක ප්ලේට් එකට. ඉතින් එග්ස් දෙක ප්ලේට් එකට දාගත්තට පස්සේ අපි දාගමු මේකේ මේ උඩ තියෙන ටොමැටෝ ටික ප්ලේට් එකට. ඊළඟට මේ පොට් බිරියානි එකේ ලයිම් ස්ලයිසස් වගේක් ඉවලා තිනවා. ඒක දාගමු ප්ලේට් එකට. ඉතින් ඔන්න තිනවා ඊළඟට බිරියානි එක. ඉතින් මේ පොට් බිරියානි එකේ යට තමයි චිකන් එක තියෙන්නේ. චිකන් එකත් එක්ක මික්ස් වෙලා ආවම තමයි හරියටම බුරියානි එකේ සීසන් එක තියෙන්නේ. ඉතින් කනකොට මේක හොඳට මික්ස් කරගෙනයි කන්න ඕනේ. ඉතින් දැන් අපිට පේන්න පටන් ගන්නවා යට තියෙන චිකන් එක. ඉතින් දැන් අපි ඉස්සල්ලාම උඩ තියෙන බුරියානි එක දාගමු යට තියෙන චිකන් එක කොහොමද කියලා බලන්න. දැන් අපි චිකන් කෑලි ටික ගන්න බලමු. ඔන්න තියෙනවා පළවෙනි කෑල්ල. ඉතින් මේකේ පේන විදියට චිකන් පීසස් ගොඩක් තියෙනවා යට. ඉතින් ඔන්න ආවා දෙවනි පීස් එක. මේ පොට් බිරියානි එකේ උඩින් බුරියානි තියෙන නිසා බුරියානි දාගෙනම තමයි යට තියෙන චිකන් එක ගන්න වෙන්නේ. ඉතින් දැන් ඔන්න අපිට හම්බුණා තුන්වෙනි චිකන් පීස් එක. ඉතින් ඔන්න තියෙනවා හතරවෙනි චිකන් පීස් එක. ඉතින් තව චිකන් ගොඩක් තියෙනවා වගේ අපි බලමු කොච්චර තියෙනවද කියලා. ඔන්න තියෙනවා පස්වෙනි චිකන් පීස් එක. ඔන්න ඊළඟට 6 වෙනි චිකන් පීස් එකත් හම්බුණා. ඔන්න තව ඉතින් 7 වෙනි චිකන් පීස් එකකුත් තියෙනවා. අප්පා 8 වෙනි චිකන් පීස් එක. ඒ පාර 9 වෙනි එකත් හම්බුණා. ඔන්න 10 වෙනි චිකන් පීස් එකත් හම්බුණා. ඒ පාර 11 වෙනි එකත් තියෙනවා. අපි බලමු තව චිකන් තියෙනවද කියලා. හරි, ඔක්කොම චිකන් පීස් 11ක් එනවා මේ ෆුඩ්ලන්ඩ්ස් කොළඹ එකේ පොට් චිකන් බිරියානි එකට. අපි දැන් ප්ලේට් එක පිරෙන්නත් දාගමු බුරියානි. ඉතින් ඔන්න මන් දැන් ප්ලේට් එක පිරෙන්නම බුරියානි දාගෙන තියෙන්නේ. තව පොට් එකේ බුරියානි තියෙනවා. ඉතින් මෙහෙම තමයි ආවේ ෆුඩ්ලන්ඩ්ස් කොළඹ එකේ චිකන් පොට් බිරියානි එක. එක්ස් දෙකක් ඇවිල්ලා තිනවා. ඒ වගේම චිකන් පීසස් 11ක් මුත් තියෙනවා. ඉතින් දැන් අපි බලමු අර කප්ස් වල මොනවද තියෙන්නේ කියලා.
ඉතින් පළවෙනි කප් එකේ තියෙනවා බුරියානියකටම හරියන්න හොඳ කුරුම එකක්. ඊළඟට අපි දෙවෙනි කප් එකත් බලමු. ඒකේ තියෙනවා හොඳ රයිටා එකක්. ඉතින් ඔහොම තමයි ෆුඩ්ලන්ඩ්ස් කොළඹ එකේ පොට් බිරියානි චිකන් එක ආවේ. ඉතින් ප්ලේට් එක පිරෙන්නම කන්න පුළුවන් මේ බුරියානික ඒ වගේම පොට් එකේ තා බුරියානිත් ඉතුරු වෙලා තිනවා. ඉතින් කියන්න දෙයකට තියෙන මේක යට තමයි චිකන් එක එන්නේ. එතකොට හොඳට මික්ස් කරගෙනයි මේක කන්න ඕනේ. එතකොට තමයි හොඳට රහට එන්නේ. ඉතින් කිව්වා වගේම අපි මේක ඌබීට්ස් වලින් ගෙන්නුවේ බලමු ප්‍රයිස් එක කොහොමද කියලා. ඉතින් ඌබීට්ස් ෆුල් ප්‍රයිස් එක පෙන්නන්නේ 1707යි. බලමු කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් ගෙන්නලා තියෙන්නේ චිකන් පොට් බිරියානි ලාර්ජ් ඔප්ෂන් එකෙන් 2474ක් වෙලා තිනවා. ඌබීට්ස් එකෙන් 1000ක විතර ඔෆර් එකක් හම්බ වෙලා තිනවා. ඉතින් ඔෆර් එක ගන්න නම් ඕගලමුත් ඌබීට්ස් එකෙන්ම ගෙන්න ගන්න. ඉතින් මේ වගේ තා වීඩියෝ බලන්න අපේ YouTube channel එක වන Mr. Boga Ceylon එක subscribe කරලා තියාගන්න. ඒකෙන් මේ වගේ තා වීඩියෝ තියෙනවා ඒවත් නරඹන්න. අපේ වීඩියෝ වලට like කරන්න, comment කරන්න, share කරන්න. මේ වගේ තා වීඩියෝ එකකින් අපි ආපහු හමු වෙමු. එතකන් bye bye.